වෙල්කම් to Heart of Trading VIP group. මං මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද හරියටම මේ සිග්නල් එකක් දුන්නට පස්සේ ඔයා රිස්ක් එක මැනේජ් කරලා ට්‍රේඩ් කරලා ප්‍රොෆිට් අතරට යන්නේ කියලා. ඒ කියන්නේ දැන් ගොඩක් අයට සිග්නල් එක දුන්නට පස්සේ එයාලා රූල්ස් ෆලෝ කරන්නේ නැහැ. එයාලට ඕන ට්‍රේඩ් එක දාලා එයාලා ලොස් වෙනවා. ඉතින් මේ වීඩියෝ එක මම කරන්නේ ඔයාලට හරියටම කොහොමද මේ රූල්ස් ෆලෝ කරලා මේ ට්‍රේඩින් කියන දේ හරියටම සාර්ථක කරගන්න කියන එක තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ. ඔයාගේ බ්‍රේන් එක සමහරට මේ වීඩියෝ එකෙන් වොෂ් වෙයි. හරිද? බ්‍රේන් වොෂ් එකක් වෙයි ට්‍රේඩින් සම්බන්ධව ඔයාගේ තියෙන මයින්ඩ් සෙට් එක සම්පූර්ණ වෙනස් වෙයි. ඒ නිසා මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න ඔයා ට්‍රේඩ් කරන කලින්. එතකොට විශේෂයෙන්ම කියන්න ඕන මම ඇනලයිස් කරන්නේ මටම ආවෙනක වෙච්ච ක්‍රමවේදයකින්. ඔය ප්‍රසිද්ධ ක්‍රම එකකටවත් නෙමෙයි මම හදාගත්ත මගේ සිස්ටම් එකකට තමයි මම ඇනලයිස් කරන්නේ. එතකොට මම ඒකේ කරුණු කාරණා 9ක් බලනවා. හරිද? කන්ෆර්මේෂන් 9ක් බලලා තමයි මම එන්ට්‍රි පොයින්ට් එකක් ගන්න. එතකොට 9න් එකක් හරි මට සම්පූර්ණ වුණේ නැත්තම් මම ඒ එන්ට්‍රි පොයින්ට් එක ගන්න නැහැ. ඔයාලට සිග්නල් එකක් දෙන්නේ නැහැ. එතකොට මම කොයින් 150ක ලිස්ට් එකක් තියාගෙන දවසට 3 පාරක් වගේ ඔය 150ම බලනවා. හරිද? බලලා තමයි මට එන්ට්‍රි පොයින්ට් එක සෙට් නොතම ඔයාලට දෙන්නේ. ඉතින් සමහර දවස්වලට එන්ට්‍රි පොයින්ට් දෙකක් වෙන්නත් පුළුවන්. සමහර දවස්වල එන්ට්‍රි පොයින්ට් එකක් වෙන්නත් පුළුවන්. සමහර දවසට එන්ට්‍රි පොයින්ට් එකක් නැති වෙන්නත් පුළුවන්. හරිද? එතකොට මම මෙහෙත් කරලා අහන්නේ පයියද සිග්නල් නැද්ද කියලා. හරිද? ඒක නිසා ඒ සිග්නල් එකක් දෙන්නේ නැත්තේ මාකට් එකේ සිග්නල් එකක් දෙන්න මූවමන්ට් එකක් නැති නිසා මට. හරිද? අනිත් ගෲප් වල දෙන්න පුළුවන්. මට මම ඇනලයිස් කරන විදිහ අනුව මම ඒක මට දෙන්න බැරි වෙන්න පුළුවන්. හරිද? ඒක තමයි පළවෙනි කාරණාව. එතකොට ඊළඟ කාරණාව තමයි දැන් ගොඩක් ගෲප් වල ටාගට් 5ක් දෙනවා. දැන් මමත් කලින් ටාගට් දෙකක් දුන්නා. දැන් මම ඒක වෙනස් කරලා තියෙනවා ටාගට් එකකට. හරිද? එකට දෙක රිස්ක් රිවෝඩ් එකෙන් ට්‍රේඩ් කරන්නේ ටාගට් එකක් විතරයි දෙන්නේ. ඒ කියන්නේ ටාගට් දෙක තුනක් දෙන්නේ නැහැ. ස්ටොප් ලොස් එකයි ටේක් ප්‍රොෆිට් එකයි විතරයි. හරිද? එතකොට ටේක් ප්‍රොෆිට් එකෙන් ඔයාට දාන ගාන වගේ 100ට 200ක් ආවට පස්සේ තමයි ට්‍රේඩ් එක ක්ලෝස් වෙන්නේ. හැම සිග්නල් එකක්ම දෙන්නේ එහෙම. හරිද? ඔයා ඩොලර් 5ක් රිස්ක් කරනවා. ඔයා ඩොලර් 10ක් ආවට පස්සේ තමයි ට්‍රේඩ් එක ක්ලෝස් වෙන්නේ. මකට ඇවිල්ලා හැරලා ගියොත් ඒක කරන් දෙයක් නැහැ. අපි ඒක ලොස් එකක් විතර සලකලා අපි ඊළඟ ට්‍රේඩ් එක දානවා. එහෙම තමයි මේක යන්නේ. එතකොට රිස්ක් රිවෝඩ් එක ගැන කතා කරොත් දැන් ගොඩක් අය ඉන්නවා රිස්ක් රිවෝඩ් එක කියන එක දන්නේ තියක් ඉන්නවා. දැන් බිගිනර් ලෙවල් එකේ මේක දන්නේ නැහැ ඇත්තටම. ඔය ඩොලර් ඔය පොඩි ගණන් දාගෙන ට්‍රේඩින් වලට අලුතෙන්ම ආපු අය ඔය රිස්ක් රිවෝඩ් එක කියන දන්නේ නැහැ. රිස්ක් රිවෝඩ් එක කියන්නේ ඔයා දාන ගාන වගේ කොච්චර ප්‍රමාණයක් ඔයාට හම්බ වෙනවද කියන එක. ඒ කියන්නේ ඔයා ඩොලර් 5ක් දැම්ම කියලා හිතන්නකො ඩොලර් 5ක් දාලා ඔයාට TP හිට් වුණාට පස්සේ කීයක් හම්බ වෙනවද කියන එක. ඒ කියන්නේ අනුපාතයක් මේක. හරිද? ඔය ඩොලර් 5ක් දාලා ඩොලර් 10ක් ගත්තොත් ඒකේ අනුපාතය 1:2යි. එතකොට අපි කියන්නේ රිස්ක් රිවෝඩ් එක 1:2යි. 1-2 රිස්ක් රිවෝඩ් එකක්. හරිද? 1:3යි නම් ඔය ඩොලර් 5ක් දාලා ඔය ඩොලර් 15ක් ගත්තා නම් ඒක රිස්ක් රිවෝඩ් එක 1:3යි. හරිද? අන්න ඒ වගේ දේවල් තමයි අපි රිස්ක් රිවෝඩ් එක කියන්නේ. මේක ඇවිල්ලා අනුපාතය. ඉතින් ඔයා හිතන්නකො ඔන්න දැන් මම දෙන සිග්නල් අම්බානක ලොස් වුණා කියලා. ඔයා හිතන්නකො මම ට්‍රේඩ් දෙනවා ඔන්න 100ක් දුන්න කියලා හිතන්නකො. එච්චර දෙන්නේ නැහැ. හරිද? 100ක් දීලා ඔයා හිතන්නකො මේ 1:2 රිස්ක් රිවෝඩ් එකෙන් මම ට්‍රේඩ් 100ක් දීලා 50ක්ම ලොස් වුණා කියලා හිතන්නකො. හරිද? ඒත් ඔයා 100ට 100 ප්‍රොෆිට් එකක ඉන්නවා. හරිද? මම ඒක කොහොමද කියලා දැන් ඔප්පු කරලා පෙන්නන්නම්. ඒ කියන්නේ අපි දැන් ට්‍රේඩ් එකක් දාලා ඔයා හිතන්නකො අපි දැන් 100ක් උඩ දැම්මත් ඔගේ දෙකෙන් එකක් නේ වෙන්න තියෙන්නේ. ඒ කියන්නේ අපි සාමාන්‍ය ට්‍රේඩ් එකක් දැම්මොත් ඔක්කො වින් කරනවා ලොස් වෙනවා. ඉතින් සම්භාවිතාව තියෙන්නේ 50-50. හරිද? දැන් හිතන්නකො මගේ සිග්නල් පට්ට විදිහටම වල ගිහිල්ලා ට්‍රේඩ් හිතන්නකො දැන් ඔය අර මං කිව්වා වගේ දැන් 100ෙන් 50ම ලොස් වුණා කියලා. ඒත් ප්‍රොෆිට් කරන්න කොහොමද කියලා මම ඔයාලට කියලා දෙන්නම්. මේ එච්චර ලොස් වෙන්නේ නැහැ. මම නිකන් උදාහරණයක් කියන්නේ වෙන්න තියෙන බෑඩ්ම සිටුේෂන් එකක්. හරිද? එහෙම වෙන්නේ නැහැ. මේ වගේ මොලේ තමයි මේ ට්‍රේඩින් කරන්න හරි ගස්සන්නේ. එතකොට එහෙම කරන්න මෙහෙමයි. දැන් ඔයා හිතන්න ඔයා ගාව තියෙන ඩොලර් 100 account එකක් කියලා. ඩොලර් 100 account එකක් තියෙන්නේ. ඔයා එක ට්‍රේඩ් එකකට රිස්ක් කරනවා ඩොලර් 2ක්. හරිද? ඩොලර් 2 ගාන රිස්ක් කරලා ඔන්න ට්‍රේඩ් 100ක් දාලා ට්‍රේඩ් 50ක්ම ලොස් වෙනවා 50ක් වින් කරනවා. හරිද? එතකොට ඔයා බලන්න දැන් අපි 1:2 රිස්ක් රිවෝඩ් එකෙන් ඩොලර් 2ක් දාන්න ඩොලර් 4ක් ගන්න බලන්නේ. එතකොට බලන්න ඔයාගේ ප්‍රොෆිට් වෙන ට්‍රේඩ් එකේ සම්පූර්ණ ලාභය කීයද කියලා. ඒ කියන්නේ ඩොලර් 4.50ක්. 4.50ක් කියන්නේ ඩොලර් 200ක්. හරිද? අපි ඩොලර් 200ක් ඒ වින් කරන රේට් 50න් විතරක් ප්‍රොෆිට් කරනවා. එතකොට ඒ ලොස් වෙන රේට් 50ක් තියෙනවනේ තව. ඒ 50න් එතකොට අපි ඩොලර් 2 ගාන රිස්ක් කරන්නේ. ඒ කියන්නේ 2.50ක්. 2.50ක් ගියාට පස්සේ 2.50ක් අපි වැඩි කරාට පස්සේ 2.50න් වැඩි කරාම 100ක්. හරිද? ඒතකොට 200න් 100ක් අඩු කරාට පස්සේ ඒත් අපිට ප්‍රොෆිට් 100ක් ඉතුරු වෙනවා. හරිද? තමන්ගේ account එක 100%කින් අප් වෙලා. ඉතින් මෙන්න මේ වගේ සිස්ටම් එකකට තමයි මේ ලෝකේ ට්‍රේඩර්ස්ලා ට්‍රේඩ් කරන්නේ. හරිද? රිස්ක් රිවෝඩ් එකෙන් තමයි මේ ගේම ගහන්නේ. හරිද? ඔයාලා මොන දැනුම ගත්තත් මොන ට්‍රේඩින් කෝස් එකකට මොන ගෲප් එකකට ගියත් මේ
රිසිවෝඩ් එකෙන් තමයි අපිට ගේම ගහන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ ඔයා හොයලා බලන්න chat GPT හරි ඔය එක තියෙනවනේ දැන් AI Gemini කියයි මේ වගේ ඔයා සර්ච් කරලා බලන්න ලෝකේ ප්‍රොෆෙෂනල් ට්‍රේඩර්ස්ලගේ වින් රේට් එක කීයද කියලා. නිතරම වින් රේට් එක තියෙන 140ට පල්ලෙහායි 140 45 35 මෙන්න මේ වගේ ගණන් තමයි තමන්ගේ වින් රේට් එක තියෙන්නේ. එතකොට එයාලා කොහොමද මේ ගේම ගහන්නේ? දැන් ඔයාගෙත් ඇත්ත වින් රේට් එක වගේ. ඉතින් ඇයි ඔයාට බැරි එයාලට පුළුවන්. එයාලා මේක කරන්නේ එයාලා ඩිස්ප්ලින් එකක් තියාගෙන එයාලා රිස්ක් රිවෝඩ් එක ලොකු ප්‍රමාණයක් එක ට්‍රේඩ් එකකින් ගන්නවා. හරිද? සාමාන්‍ය එකට 3ක් එකට 4ක්. ඉතින් එයාලට ට්‍රේඩ් 10ක් දාලා 3ක් වින් කරත් එයාලා ප්‍රොෆිට්. හරිද? තනිකර මේ රිස්ක් රිවෝඩ් එකෙන් තමයි එයාලා මේ ගේම ගහන්නේ. ඉතින් අපිත් මේ වගේ ලේසි ක්‍රමයක් තියාගෙන අය අපි අත පුච්ච ගන්න. හරිද? අපි මේ ටාගට් පොඩි පොඩි කෑලි දාලා ප්‍රොෆිට් එක යන එක පොඩි පොඩි කෑලි වලින් නවත්තගෙන මේ අපි කරන account එක ලොස් කරගන්න එක. හරිද? එහෙම කරන්න ඕනේ නැහැ. දැන් මම කන්වර්ට් වෙලා තියෙනවා. මමත් කලින් ටාගට් දෙකක් දුන්නා. මම දැන් එක ටාගට් එකකට තමයි කන්වර්ට් වෙලා තියෙන්නේ. මේකෙන් පොඩ්ඩක් වින් රේට් එක අඩු වෙන්න පුළුවන්. හැබැයි මාසයේ අවසානයේ ඔයාගේ account එකේ ගේන් එක වැඩි වෙන බවට මම අනිවාර්යයෙන්ම ගැරන්ට් කරලා කියනවා. හරිද? අනිවාර්යයෙන්ම දැන් ඔයා මට මුදලක් ගෙවලා මේ ගෲප් එකට ඇවිල්ලා ඔයා ඉන්නේ මාව විශ්වාස කරලානේ. ඔයා මාව විශ්වාස කළා. මේ මම දෙන රූල්ස් ටික ෆලෝ කරලා හරියට මේ ට්‍රේඩ් ටික දැම්මොත් මම ඔයාට ගැරන්ට් කරලා කියනවා ඔයාගේ වොලට් එක අනිවාර්යයෙන්ම 140කට වඩා අප් වෙනවා කියන එක. හරිද? ඒක 100,000ක් මට විශ්වාසයි. හරිද? ඔයා මේ රූල්ස් ෆලෝ කරලා මේ ටික මේ ට්‍රේඩ් ටික දාගෙන ගියොත් අනිවාර්යෙන් ඒක කරන්න පුළුවන්. එතකොට මොනවද මම දෙන රූල්ස් ටික? මම දෙන රූල්ස් ටික තමයි අනිවාර්යෙන්ම ස්ටොප් ලොස් එක දාන්න ඕන. මම නිතරම දෙන්නේ අයිසොලේට් මෝඩ් එකෙන්. අයිසොලේට් මෝඩ් එකෙන් නිතරම ට්‍රේඩ් එක දාන්නත් ඕන. එතකොට අනිවාර්යෙන්ම ටේක් ප්‍රොෆිට් ටාගට් එක දාන්නත් ඕන. ටේක් ප්‍රොෆිට් ටාගට් එක දෙන්නේ එකට දෙක රිස්ක් රිවෝඩ් එකෙන්. එතකොට ඩොලර් 5ක් දැම්මොත් අඩුම ඩොලර් 10ක්වත් එක ට්‍රේඩ් එකෙන් එනවා. හරිද? ඉතින් ඒ විදිහට තමයි දාන්නේ. ට්‍රේඩ් ලොස් වෙන්න පුළුවන්. පිට ට්‍රේඩ් දෙක තුනක් වුණා ලොස් වෙන්න පුළුවන්. හැබැයි ඔයා මානසික වැටෙන්නේ නැතුව මාව විශ්වාස කරලා එක දිගටම ට්‍රේඩ් එක දාගෙන යන්න ඔයාට රිසල්ට් එක බලන්න පුළුවන්. ට්‍රේඩ් 10ක් විතර අඩුම ට්‍රේඩ් 10ක් විතර දාලා වඩ බලන්න පුළුවන්. රිසල්ට් එක කොහොමද කියලා අඩුම. හරිද? ඒතර වඩ බලන්න පුළුවන් මාසෙට. මම දැන් හිතන්නකෝ දැන් මම දවසට එක සිග්නලයක් දුන්නා කියලා. ඔන්න මාසෙට මම සිග්නල් හිතන්නකෝ 30ක් දුන්නා කියලා. හරිද? දැන් මගේ මේ ස්ට්‍රැටජි එක අනුව මගේ වින් රේට් එක 170ට වැඩි තියෙනවා. හරිද? දැන් අපි හිතමු 170කුත් නෑ. ඔන්න 150ම ගියා කියලා. එතකොට ඒත් අර විදිහම තමයි. එතකොට account එකෙන් ඔයා 102 ගාන රිස්ක් කරනවා. හරිද? එතකොට එකට දෙක රිස්ක් රිවෝඩ් එකකින් ආවම රේට් එකක් වින් කර ඩොලර් 4ක් එනවා. ඊට පස්සේ 4 ඒවා රේට් වින් කරන පාලෙන් 4ක් පාලව 60යි. හරිද? 60න් අර ලොස් වෙන පාලව ගියාට පස්සේ දෙවරක් පාලව 30යි. තමන්ගේ account balance එක 130කින් කොහොමත් අප් වෙලා. හරිද? මේ ට්‍රේඩින් කියන දේ අමාරු නෑ. දැන් ඔයාලට තේරෙනවා ඇති මේ රිස්ක් රිවෝඩ් එකෙන් තමයි මේ ගේම ගහන්න පුළුවන් කියන්නේ. තමන්ගේ account එක අපි මේක බලන්න ඕන වින් රේට් එක නෙමෙයි. වින් රේට් එකට වැඩිය අපි බලන්න ඕන මේ රිස්ක් රිවෝඩ් එක තියන්නේ මේ ගේම ගහන්න කොහොමද කියලා. හරිද? මේ රිස්ක් රිවෝඩ් එකෙන් තමයි හැමෝම ගේම ගහන්නේ මේ ට්‍රේඩින් වල. මම ඔයාලට තව උදාහරණයක් දෙන්නම්. ලෝ වින් රේට් එකක් තියාගෙන ඩොලර් 1400ක මුදලක් ඩොලර් මිලියන 200ක් දක්වා ග්‍රෝ කරපු ට්‍රේඩර් කෙනෙක් ඉන්නවා මේ ලෝකේ. එයාගේ නම තමයි රිචඩ් ඩෙනිස්. ඔයාලට ඉන්ටර්නෙට් එකේ හරි කොහේ හරි හොයලා බලන්න පුළුවන්. එයාගේ තියෙනවා ටර්ටල් එක්ස්පෙරිමන්ට් කියලා ට්‍රේඩින් එක්ස්පෙරිමන්ට් එකක් කරපු එකක්. එයා කරලා තියෙන මිනිස්සු 200ක් එක එකතු තමයි එක් කරලා තියෙනවා. ඒක ගැන හොයලා බලන්න මම ඒක මෙතන කියන්නේ නැහැ. ඉතින් එයාගේ වින් රේට් එක තියලා තියෙන 130යි. හරිද? 130ක් වින් රේට් එකක් තියාගෙන තමයි එයා ඩොලර් 1400ක් ඩොලර් මිලියන් 200 දක්වා ග්‍රෝ කරලා තියෙන්නේ. ඉතින් එයා හැම කරේ එයාගේ ටැලන්ට් එකකින්ම නෙමෙයි. හරිද? රිස්ක් රිවෝඩ් එකෙන් තමයි මේ දේ කරේ. ඒ කියන්නේ එයා ඇනලයිස් කරනවා. එයා සෑහෙන ලොස් වෙනවා. ඒ කියන්නේ 130ක වින් රේට් එකක් ගැන හිතා ගන්න පුළුවන් නේ. ට්‍රේඩ් 10ක් දාලා එයා 7ක්ම ලොස් වෙලත් එයා ඒ ගානට ගියේ එයාගේ රිස්ක් මැනේජ්මන්ට් එක සහ රිස්ක් රිවෝඩ් එක හොඳ නිසා. හරිද? ඉතින් මේ රිස්ක් රිවෝඩ් එක තමයි ලොකුම භූමිකාවක් කරන මේ ට්‍රේඩින් වල. ඒකට ගොඩක් අය හිතනවා මේ ලොස් නොවි ට්‍රේඩ් කරන්න පුළුවන් කියලා. දැන් ගෲප් එකට එන්නේ ලොස් නොවි ට්‍රේඩ් කරන්න බලාගෙන. තමන්ගේ වොලට් බැලන්ස් එක සතියෙන් දෙකෙන් 100 200 300ක් අප් කරන්න. හරිද? ඒ වෙලාව ගෑම්බ්ලින්. ලොස් වෙන එකත් මේ ට්‍රේඩින් ජර්නි එකේම කොටසක්. හරිද? ලොස් වෙන්නේ නැත්නම් එයා ට්‍රේඩ් කරන කෙනෙක් නෙමෙයි. එයා වෙන මොකක් හරි කරන කෙනෙක්. හරිද? losses are part of the game. හරිද? මේ ගේම් එකේ පාර්ට් එකක් තමයි ලොස් වෙන එක. හරිද? ලොස් වෙන එකත් මේ ගේම් එකේම කොටසක්. ඉතින් ලොස් වෙන ඒවත් දරාගෙන අපි මාසය අවසානයේ අනිවාර්යෙන් ප්‍රොෆිට් එකට යන්න පුළුවන්. ඔයා මම කියන විදියට රිස්ක් මැනේජ්මන්ට් එක හරියට කරලා මේ දේ කරගෙන ගියොත්. ඉතින් මම ඔයාලට දෙන්නම් ඔයාලගේ වොලට් එකට ගැලපෙන මනි මැනේජ්මන්ට් සිස්ටම් එකක්. ඒ කියන්නේ ඩොලර් 100 අඩු අයට ඔයා එක ට්‍රේඩ් එකට කොච්චර ප්‍රමාණයක් දාන්න ඕනද කියන එක මම වෙනම දැන් chart එකක් දාන්නම් මේකේ. ඔයා ඒ විදිහට කරන්න. ඒතුළු 100ට වැඩි අයට මම වෙනම chart එකක් දෙන්නම්. ඒතුළු ඒ chart එක බලලා ඔයා තීරණය කරන්න මේ අනිවාර්යෙන් කරන්න ඕන.
ඒ විදිරවා එක ට්‍රේඩ් එකකට වගේ ඔන් බැලන්ස් එකෙන් ඒ ගාන රිස්ක් කරන්න. හැම ට්‍රේඩ් එකකටම එකම ගානක් දාන්න. හරිද? ඒකට 105 ඊළඟට 110 ඊළඟට 120 ඔහොම ගොන් වැඩනම් කරන්න යන්න එපා. මම කියන ප්‍රමාණයම විතරක් දාන නිතරම එහෙම දාලා ට්‍රේඩ් දාගෙන යන්න. ලොස් තුනත් එක ප්‍රොෆිට් තුනත් එක ඔයා අනිවාර්යෙන් දිගටම ට්‍රේඩ් හැම එකම දාන යන්න. ඊට පස්සේ මාසය අවසානයේ ඔයා කිව්වොත් මම ලොස් තුනා කියලා අන්න ඒ ලොස් තුන ගාන මම අනිවාර්යයෙන්ම වාට දෙනවා. හරිද? මගේ අතින් මම ඒ USDT ප්‍රමාණය වාට දෙනවා. ඔයා හැබැයි මම කියන විදිහට වැඩේ කරලා තියෙන්නත් ඕන. එහෙනම් අපි පිළිවෙලට වැඩේ කරන් යමු. මම ඔයාලට සුබ පතනවා වගේ ට්‍රේඩින් ජීවිතේට. එහෙනම් මං ගිහිල්ලා නම් ඔයාට ජය වේවා.